ආයිබෝන් ඔයාලා හැමෝටම අද තිෂ්නිස් ටේස් YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රස සුදු ලුණු මාළුවක් හදන විදිය. ඉතින් මේක රස වගේම ගොඩාක් ගුණදායී දෙයක්. ඉතින් ඔයාලට මේක ලේසියෙන්ම හදාගන්නේ කොහොමද කියලා අද මම කියලා දෙන්නම්. මෙතන අරන් තියෙනවා සුදු ලුණු කිලෝ එකක් සුද්ධ කරලා. ඒකට අපි දාගන්න අවශ්‍යයි තුනුපත් තේ හැඳි එකමාරක්, ගම්මිරිස් තේ හැඳි එකමාරක්, කහ උළුහල්, ලුණු අවශ්‍ය විදියට. මෙතන රතු ලුණු බික් 7-8ක් විතරම අරන් තියෙනවා. ඊට අමතරව කුරුඳු, රම්පේ කරපිංචා, මිරිස් කරල් දෙකක් කපලා අරගෙන තියෙනවා. ඊට අමතරව පොල් කිරි, මිටි කිරි කෝප්ප එකක් අරන් තියෙනවා. අපි දැන් සුදු ලුණු මාළුව හදාගන්න සුදු ලුණු ටික වාචනයකට දාලා අපි ගත්ත 3-5 ගම්මිරිස්, කහ උළුහල්, ලුණු ටිකත් එකතු කරගෙන ඒකටම අපි කපාගත්ත අමු මිරිස්, රතු ලුණු, කුරුඳු, රම්පේ කරපිංචා ටිකත් එකතු කරගන්න. ඒකටම අපි ගත්ත මිටි කිරි කෝප්පේ ඒකත් එකතු කරලා හොඳට අනා ගන්න. අපි මේ සුදු ලුණු මාළුව හදන්නේ කිරට. ඉතින් ඒකට අපි මිරිස් පාවිච්චි කරන්නේ නැහැ. ඔයාලට කැමති නම් මේක මිරිසට වගේ හදා ගන්න ඕන නම් මිරිස් ටික පාවිච්චි කරන්න. මම පාවිච්චි කරන්නේ ගම් මිරිසුයි අමු මිරිසුයි ටිකක් විතරයි. සුදු ලුණු මාළුව හදා ගන්නකොට අපි උයා ගන්න ඕනේ. සාමාන්‍ය ගින්දර වැඩි කරලා හදා ගන්න එපා. ඒ වගේම තමයි මේක වහන්නත් එපා. මොකද මේකට කිරි දාලා තියෙන හින්දා කිරි උතුරලා යනවා. ඒ හින්දා වහන්නේ නැතුව ඇරලා උයා ගන්න. මේක සාමාන්‍යයෙන් තැම්බීගෙන එනකොට අපි ආපහු මේකට මිටි කිරි කෝප්පයක් එකතු කරලා තවත් විනාඩි 10ක් අඩුම ගින්දරේ උයා ගන්න ඕනේ. බලන්න දැන් විනාඩි 10ක් විතර යනකොට සුදු ලුණු ටිකත් හොඳට තැම්බීගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ හොඳට කිරි ටික උතුරනකොට ඔයාලා ලිපෙන් බා ගන්න, නැත්නම් කිරි ටිකත් හිඳිලා යනවා. ඉතින් බලන්න කොච්චර ඉක්මනට ලේසියට මේ වගේ සුදු ලුණු මාළුවක් හදා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඔන්න අපේ රස වගේම ගුණයෙන් පිරිච්ච සුදු ලුණු මාළුව හදලා ඉවරයි. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම තමයි ඔයාලා මගෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කැමති නම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් එකතු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.